අපිට දැන් පොඩි ගවණක් යන්න තියෙනවා. ඒකෙන් දැන් මට අග්ගා ලෑස්ති වෙන්න ඕනේ. මම සඳුනට පොඩි සර්ප්‍රයිස් gift එකක් දෙන්න යන්නේ. Hi guys, welcome back to our channel. ඔන්න ඉතින් පොඩි නිවාඩුවෙන් පස්සේ ආපහු මම යන්න තමයි අද ලෑස්ති වෙන්නේ. ඉතින් අද තමයි ලංකාවේ මම ඉන්න අන්තිම දවස. දුකින් වුණත් ඉතින් ආපහු යන්න වෙනවනේ. මම දවස් කීපයකට ආවා වුණත් ලස්සන මතකයන් ගොඩාක් එක්ක තමයි ඉතින් ආපහු යන්නේ. කලින් වීඩියෝස් ටික බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති මම කොච්චර සතුටින්ද මේ දවස් ටික ස්පෙන්ඩ් කළේ කියලා. මේ බලන්නකෝ මම හිත පිරෙන්න අපේ අම්මා හදපු කෑම රසට කාපු හැටි. දැන් මම ආසම කෑමක් අම්මත් එක්ක උදේට කනගම. මම අද යන නිසා අපේ පුංචිලත් ඉතින් අපේ ගෙදර අද ආවා. නංගිලා හොඳට සෙල්ලම් කරද්දී අම්මයි පුංචි නම් කුස්සියට වෙලා බරටම වැඩ. ඔන්න සඳුන්ගේ අම්මයි මල්ලිත් අපේ ගෙදර ආවා. සඳනුත් නැති නිසා මල්ලි තමයි මට පැක් කරන වැඩවලට උදව් කළේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ගියාට පස්සේ ඉතින් මේ වගේ රසට කන්න හම්බ වෙන්නේ නෑනේ. සඳුන්ටත් බත් එකක් ලෑස්ති කරගෙන රස කර කර මාත් බත් එක කෑවා. දැන් ඉතින් ඔක්කොම ලෑස්ති. හිතේ කොච්චර ලොකු දුකක් තිබුණත් මේ ගමන අනිවාර්යෙන් යන්න වෙනවනේ. ඉතින් ඒක නිසා ඒ හිතේ තියෙන දුක හිර කරගෙන මේ විදියට ඉතින් මං ගෙදරින් පිටත් වුණා. ඔයාලා දන්නවද මම ෆස්ට් ටයිම් තමයි මෙච්චර මෙහෙම ලොකු වැස්සක් මැද්දේ ෆ්ලයි කරන්න යන්නේ. ඒක නිසා හිතේ පොඩි බයකුත් තිබුණා. දැන් මං එයාපෝට් එකට ආවා. ඇත්තටම මම නම් පර්සනලි කැමති නෑ ගෙදර අය මෙතනට එනවට. එයාලා බලාගෙන ඉද්දි මෙතනින් ඇතුළට යන එක දරා ගන්න බැරි දුක. කොම ක්ලියර් කරගත්තට පස්සේ මම දැන් මේ ගේට් එක ඕපන් කරනකම් වේටින් ඒරියා එකට වෙලා ඉන්නවා. ඔන්න ෂටල් එක ආවා. ඔන්න යද්දිත් මට වින්ඩෝ සීට් එකක් හම්බුණා. ඔන්න දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න තමයි හදන්නේ. මේ වෙලාවේ නම් මගේ හිතට ලොකු දුකක් දැනුණා ගයිස්. තමන්ගේ රටින් ඈතට ගිය ඕන කෙනෙක්ට මේ ෆීලිං එක මේ විදියටම අනිවාර්යෙන් දැනිලා ඇති. දුකින් උනත් අපේ හීන හැබෑ කරගන්න තමන්ගේ ඇව දාලා තමන්ගේ රට දාලා යන්න වෙනවනේ. ඉතින් එහෙම හිතලා මාත් හිත හදාගත්තා. මම ඇත්තටම හිතාගෙන හිටියේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කළාට පස්සේ හොඳට නිදා ගන්නවා කියලා. මොකද මම සෑහෙන්න මහන්සියෙන් හිටියේ. හැබැයි guys ෆස්ට් ටයිම් තමයි මම මෙච්චර ෆ්ලයිට් එක ටර්බියුලන්සස් එක්ස්පීරියන්ස් කළේ. මම ඇත්තටම සෑහෙන්න බයකින් හිටියේ. ඒ තරම් ටර්බියුලන්සස් තිබ්බ ෆ්ලයිට් එකේ. මම ඔයාලටත් පෙන්වන්න ඕන නිසා වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. හැබැයි මේ වීඩියෝ එකෙන් හරියට පේන්නේ නෑ ඒ ටර්බියුලන්සස්. හැබැයි ඔයගලන්ට පේනවා ඇති මේ වීඩියෝ එකේ හෙල්ලෙන විදිය ඊට වඩා ලයිව් සෑහෙන්න ගොඩක් ටර්බියුලන්සස් තිබ්බා. ඒක නිසා මම පුදුම බයකින් හිටියේ. මොකද වෙදර් එකත් එච්චර හොඳට තිබ්බේ නැහැනේ. ඒක නිසා ඒ බයත් එක්ක මට නම් නිදා ගන්න නම් හම්බුනේ නැහැ. මිඩල් ඊස්ට් ඒරියා එකට ආවට පස්සේ වගේ තමයි දිගටම ඔන් ඔෆ් වෙවි තිබ්බ සීට් බෙල්ට් සයින් එක ඕෆ් වුනේ. ඒක නිසා මගේ හිතට පොඩි රිලීෆ් එකක් නම් දැනුණා. ඔන්න ෆයිනලි මං ආවා. දැන් සඳුන් මග බලාගෙන ඇති මං එනකම්. වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්නකෝ. සඳුන්න මීට වෙනකම් මට නම් ඉවසිල්ලක් නෑ. මම දැන් මේ ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් ළඟට යන ගම. UAE රෙසිඩන්ට්ස් වලට ස්මාර්ට් ගේට් ඇක්සස් එක තියනවානේ. ඒක නිසා පාස්පෝර්ට් එක වෙරිෆයි කරලා ඉමිග්‍රේෂන් ක්ලියර් කරගන්න පුළුවන්. දැන් අපි යමු බැගේජ් රීක්ලේම් කරගන්න. දැන් ඔක්කොම හරි. බලන්න සඳුන් ඉන්නවද කියලා. මේ ඉන්නේ. වීඩියෝ එක ඉවරයි කියලා තමයි මාත් හිතුවේ. හැබැයි තාම ඉවර නෑ. guys මෙයා දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයා හිතුවට අද ට්‍රැවල් එක ඉවරයි කියලා ට්‍රැවල් එක ඉවර නෑ. හරිද?
අපිට දැන් පොඩි ගමනක් යන්න තියෙනවා. ඒකෙන් දැන් මට ටක් ගාලා ලෑස්ති වෙන්න ඕනේ. දැන් ඔව් දැන් ටක් ගාලා අඳුරු ටික දාගෙන ලෑස්ති වෙන්න ඕනේ ඒ ගමන යන්න. මේ දැන් වෙලාව කිව්ද 11:30. හරි හරි ඒක තමයි මම ලෑස්ති වෙන්න. ෆයිනල් අවුට්පුට් එක ලස්සනනේ. මාන ගේමක් දුන්නා ඩක් කරන්න.